කොහොමද මගේ යාළුවෝ හැමදෙනාටම? හරි. කලින් වීඩියෝ එකේ ඉවර වෙන කලින් මම ඔයාලට කිව්වා ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීණත්වයට හොඳට භාෂා හසුරවන්න, ඉංග්‍රීසි හොඳට කතා කරන්න අවශ්‍ය වෙන මේ අපේ මනසින් මේ ට්‍රාන්ස්ලේට් කරන එක how to stop translating මෙන්න මේ ටොපික් එක යටතේ මම ඔයාලට කරුණු කියනවා කියලා. හරි. අද මම ඇවිල්ලා ඉන්නේ මේ ට්‍රාන්ස්ලේට් කරන හැටි කොහොමද නවත්තන්නේ? ට්‍රාන්ස්ලේට් කරන එක ඒකෙන් ඔබට ගිහිල්ලා කොහොමද අපි සිංහලෙන් දෙයක් ඔළුවේ සිංහලෙන් ඔළුවේ දෙයක් හිතාගෙන ඉඳලා ඒක ඉංග්‍රීසියට ට්‍රාන්ස්ලේට් කරන්නේ නැතුව කෙලින්ම ඉංග්‍රීසියට ඉංග්‍රීසි වලින්ම අපි මේ අපේ කටින් වචන පිට කරන්නේ කොහොමද අරක ට්‍රාන්ස්ලේට් කර කර ඉන්නේ නැතුව මේ වෙහෙසකර ප්‍රොසෙස් එක මේක දැන් හිතන්න දැන් අපේ මේ මනසේ මේ ස්නායු ශාලාවේ ගත්ත මේ නියුරෝන්ස් මේ හැදලා තිනකොට මේ වගේ ලොකු වැඩක් කරනවනේ දැන් ඔයා සිංහලෙන් දෙයක් හිතනකොට ඔයාගේ මෙච්චර කාල අවුරුදු ඔයා සිංහල කියන්නේ විශේෂයෙන් සිංහලද තමිල්ද මුස්ලිම් එයාලගේ භාෂාව තියෙනවා ඉංග්‍රීසි නොවන තමන්ගේ මව් භාෂාව ඉංග්‍රීසි නොවන කට්ටිය ඉන්නවා නම් එයාලා පොඩි කාලේ නම් පාවිච්චි කරපු භාෂාව තියෙනවා මේ භාෂාව දැන් ඔයාගේ ඔළුවේ ඒක මුල් බැහැගෙන තියෙන්නේ instilled in your mind ingrained in your mind හරිද ඒක ප්ලාන්ට් වෙලා තියෙන්නේ ඉතින් මේ භාෂාවෙන් අපි දැන් මොකක් හරි අපි සිද්ධියක් දැකපු ගමන් අපි සිද්ධියක් ගැන අර ඒ සිද්ධිය ආරම්භය කතා කරනකොට අපි ඔළුවට මුලින්ම එන්නේ සිංහල දේනේ. සිංහල මිනිස්සුන්ට නම් සිංහල තමිල් කියනට නම් තමිල්. හරිද? වෙනත් භාෂාවක් කතා කරනට නම් ඒ භාෂාවෙන් තමයි ඔළුවට හැමදේම එන්නේ. හරි. මම නිකන් උදාහරණයක් විදිහට ගන්න දැන් අපි හිතමු දැන් මෙහෙම වෙන්නේ. හරි. එයා එතන හිටියා. කොහොමද? හරි. එයා එතන හිටියා. එයා he කියන පුළුවන්. එයා එතන හිටියා. he is there he was there. දැන් මේක අතීත කාලේ මේක වර්තමානද කොහොමද කියන්නේ? මම එතනට යනකොට අයි වෙන් හරි දැන් කාලයක් ගැන කියනකොට මම එතනට යනකොට හරි යනකොට කියන ඒවා අපි වෙන් කියලා දාලා කියනවා. එතකොට එතන දැන් ඔයාගේ මනසේ ඔන්න දැන් ලොකු ප්‍රොසෙස් එකක් වෙනවා. when I go there when I go there when I went there අපි යනකොට මම ගියාමද කොහොමද අම්බෝ ගොඩක් දේවල් මෙතන හරිද? එතකොට when I go there මම එතනට යනකොට එයා එතන හිටියා. he is there he was there මට අර ක්ලාස් එකේ ඉන්නේ මේ අතීත කාලේ වෙනකොට he was there නේ. he කිව්වොත් වැරද්ද he was there දැන් මම මේක කියන්නේ මෙයාට වර්තමාන කාලේ ඉන්නේ. ඉතින් මමට මේක වර්තමානයෙන් කියනකොට he is there he was there ඔන්නෝම මාර පටලවිල්ලක් වෙනවා. හරි confused convoluted situation එකකට ඔයාපත් වෙනවා. මොකද ඔයා ට්‍රාන්ස්ලේට් කරන්න හදනවා. ට්‍රාන්ස්ලේට් කළා තමයි හොඳට ඉංග්‍රීසි පුළුවන් කෙනෙක් ඔයාලට නෑ එකපාරට ප්‍රශ්නයක් අහනවා. What's up man? What did you do? හරිද? What you been up to man? Can you remember what we did at the last party? Okay? We hung out. ඒ වගේ දෙයක් කියලා ඔයාගේ රිප්ලයි එක බලාපොරොත්තු වෙනවා එකපාරට. Oh yes. ඉන්න හරිද? මනසේ අර ඔය දැන් සිංහල එක දැන් ට්‍රාන්ස්ලේට් කරනවා. එහෙම නෙමෙයි. කොහොමද ඒ ට්‍රාන්ස්ලේට් එකෙන් අපි මිදෙන්නේ? මේක ඇවිල්ලා නිකන් හાર્ඩ්ෂිප් එකක්. මේක ඔයා අනිවාර්යෙන් තරණය කළ යුතු මට්ටමක්. ට්‍රාන්ස්ලේට් කරලා අනිවාර්යෙන්ම අපි ඉංග්‍රීසි භාෂාව පමණ නෙමෙයි ඉංග්‍රීසිද ස්පැනිෂ්ද තමන්ගේ මව් භාෂාව වෙන ඕනම භාෂාවක් පටන් ගන්නකොට ඕක තමයි එන්නේ. ඔයා හොඳට වැඩික් කරන් යනවා. එක මොහොතක් වෙනවා ප්ලැටෝ කියලා එකක්. මේ ප්ලැටෝ එක මේක ෆ්ලැට් ඒරියා එකක්. ඔයාගේ ප්‍රෝග්‍රස් එකක් ඔයා දකින්නෙම නැහැ. හරිද? මේක ලීනියර් මැනර් එක. මේක මේ ග්‍රාෆ් එකක අපි බලුවොත් මේක ලීනියර් මැනර් එකක ලීනියර් විදිහට යනවා හිතුවට එහෙම යන්නේ නැහැ මේක. මේක හිමීට මේක අප් ඩවුන්ස් ගොඩක් තියෙනවා. මේක අනිවාර්යයෙන්ම ෆේල් වෙලා ආයෙ නැගිටලා ආයෙ ෆේල් වෙලා එහෙම වෙන්නේ. සමහර අය අර ඔයාලා පොත් කියවන තේල් දැකලා ඇති ඔය ඒ භාෂාව සම්බන්ධව ප්‍රවීණත්වයට පත් වෙන මිනිස්සු මුලින් පටන් ගන්නකොට එයාලා කියන මම මුලින්ම මෙහෙම ඒගොල්ලෝ මුලින්ම මෙහෙම තත්ත්වෙ හිටියා. මෙහෙම තත්ත්වෙ ඊට පස්සේ මම I fell by the wayside. fall by the wayside. ඒ කියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් ඔයා ෆේල් යන තියෙනවා නම් go ෆේල් වෙන්න තියෙනවා නම් ඒ ෆේල් වුණ විදිහ ප්‍රකාශ කරන විදිහ ගොඩක් තියෙනවා. ඒකින් හොඳම එකක් තමයි fall by the wayside කියන්නේ. අනිත් එක තමයි තව එකක් තියෙනවා go down in flames. fail spectacularly. ඒ තරම් හොඳට ෆේල් වෙනවා කියන එක ඒගොල්ලෝ කියන්නේ. ඒකෙන් කියන්නේ ඔය ලින්ග්විස්ට්ලා කියන්නේ භාෂාව සම්බන්ධ ප්‍රවීණයට පත් වෙනවා. ඒ භාෂාඥය මොකක් හරි වචන සිංහලේ මම ඒක හරියටම දන්නේ නැහැ. ඒ වුණාට හරිද? ඒ භාෂාව සම්බන්ධ ප්‍රවීණ කට්ටිය කියන්නේ මුලින් මේ ෆේල් වෙන්න ඕන. ඒක තමයි ඉම්පැක්ට් එක. ඔයාගේ මනසට දෙන ඉම්පැක්ට් එක. ඒ වේදනාව ඒ බැරි කියලා හිතුන ඒ වෙලාව ඉඳන් තමයි ඔයාගේ මනස පටන් ගන්නෙ. ඔයාගේ එකතු කරගත්ත ඒ ඇකියුමුලේට් කරපු ඔයා ගේන් කරපු ඒ හැමදේම ඇක්ටිව් කරන ඒක ඇක්ටිවේෂන් එකට යන්නේ ඔයා අනිවාර්යෙන් අර පේ ද ප්‍රයිස් කියලා තියෙන්නේ. ඒක විඳින්න ඕන. මට බැරිනේ අයියෝ අයියනේ එහෙම වෙන්නේ කියලා හිතෙන්න ඕන. එතනින් පස්සේ පුළුවන් වාට ඔයාගේ භාෂාවේ හොඳම තැන් ටික හොයාගෙන යන්න. ඔයාගේ ඒ සෙරිබ්‍රල් පවර් එක වැඩි දියුණු කරගෙන මේ භාෂාවේ ඒ භාෂාමය හැකියාව වර්ධනය කරගන්න. හරි. මෙහෙම බලමු.
දැන් මම කතා කරන්නේ ට්‍රාන්ස්ලේට් කරන්නේ කොහොමද නවත්තන්න විදිහනේ. හරි. මම නිකන් උදාහරණයක් විදිහට ගන්නම්. හරි. දැන් මෙතන මගේ හැපෙත් තියෙනවා ජනේලය. හරි. හරි මෙහෙම එකක් ගමු. දැන් ඔන්න ඔයාගේ හරි ජනේලය නෙමෙයි. අපි කියනමු ලව. ඔයාගලුවට අපි දැන් ඔන්න දැන් විනාඩියක් තිස්සවට කතා කරන්න කියන මෙන්න මේ දෙය ගැන. විනාඩියක් කතා කරන්න කියනවා. විනාඩියක් කතා කරන්න එක මම බය වෙනවා. හරි. ඇයි? මට ඉංග්‍රීසි මුකුත් හිතෙන්නේ නැහැ. සිංහලෙන් පරිවර්තන කරලා තමයි යන්නේ. හරි අපි බලමු. ලව ගැන කතා කරමු අපි. ඔයාගේ ප්‍රේමවන්ත එහෙම මොකක් හරි කතා කරමු ගමු හරි. මොනවාකට මුලින්ම මතකෙට එන්නේ? මුලින්ම මතකෙට එන්නේ. අපි වෙන මාතෘකාවක් ගමු නේ. හරි. අපි ජනේලේ මාතෘකාවක් ගමු. හරි. ජනේලේ තියෙනවා දැන් මෙතන. ජනේලේ ගැන කතා කරනකොට අපිට මෙහෙම ගොඩක් දේවල් කියන්න පුළුවන් ජනේලේ. හරි දැන් මම ජනේලේ අරින්න යනවා. ජනේලේ වහන්න ඕනේ. හවස් වෙනකොට ජනේලේ වහමු නේද? ජනේලේ ඇරලා තිබ්බොත් ගොඩක් මధుරෝ කාමරේට එයි නේද? හරිද? ඊට බැහැගෙන යනකොට ජනේලේ වහන්න ඕන. ජනේලේ අරින්නේ කොහොමද? ජනේලේ අල්ලමු. හරි ඔය වගේ ගොඩක් ඒවා එහෙම දැන් කොහොමද අපි ඉංග්‍රීසියෙන් කියන්නේ දැන්? හරි. හරිද? එහෙමනේ අපිට හිතෙන්නේ දැන් ඔන්න හරි ජනේලේ අල්ලමු. හරි. ජනේලේ අල්ලමු. අල්ලමු කියන්නේ ටච්. ජනේලේ වින්ඩෝ ටච්. හරි. ඔය දෙක දාලා කොහොමද මේක ට්‍රාන්ස්ලේට් කරන්නේ කොහොමද? ට්‍රාන්ස්ලේට් කරන්නේ කොහොමද ඉංග්‍රීසියෙන් එන්නේ? මේකයි කී එක. ක්‍රමය මේකයි. රහස මේකයි කවුරුත් කියන්නේ නැති. ටේබල් ටෙන්ස් ගන්න දරලා තියෙනවනේ. ටේබල් ටෙන්ස් ගහනකොට ඒක ගොඩක් අය සමාන කරන්නේ මේ ටේබල් ටෙන්ස් එකේ බෝලේ තියෙන්නේ. ඒ බෝලේ සමාන කරන්නේ මේ vocabulary කියන පාර්ට් එක. vocabulary පාර්ට් එකනේ බෝලට සමාන වෙන ඒ පිත්ත තියෙන්නේ. ඒ බැටිං කරන ඒ ටේබල් ටෙන්ස් වල බැට් කරන එක තියෙන්නේ. ඔයාට බැට් කරන එකට අපි මේ බැට් එකට තමයි සමාන කරන්න ඕනේ vocabulary කියන එක. ඔයාට ඕන විදිහකට බැට් කරන්න මේ බැට් එකේ අතින් ගහන්න බෑනේ. හරිද? බැට් කරන්න පුළුවන් vocabulary තියෙනවා. ඒ කියන්නේ ග්‍රැමර් නෙමෙයි සුපීරියර් වෙන්න ඕන. ග්‍රැමර් ඔයාගේ සුපර්බ් වෙන්න ඕනේ නැහැ. ක්වොලිටි වෙන්න ඕනේ නැහැ. ග්‍රැමර් හිතන්නකෝ 100ක් කියලා ග්‍රැමර් 100%ක් ග්‍රැමර් පුළුවන් වුණත් ඔයාලට ඉංග්‍රීසි භාෂාව හසුරවන්න පුළුවන් ගේමක් නැතුව අනිවාර්යෙන් vocabulary තමයි තියෙන්න ඕනේ. මේ රහස තමයි vocabulary. ඒ කියන්නේ ඔයා දකින්න හැම දෙයක්ම ඉංග්‍රීසියෙන් කියන්න පටන් ගන්න. දකින්න හැම භාණ්ඩයක්ම හැම සිදුවීමක්ම any incidents any object that you see හැමදේම ඉංග්‍රීසියෙන් book pillow chair window sky earth හැමදේම දකින හැමදේම සිද්ධ මෙහෙම දැකගම ඉංග්‍රීසියෙන් හරි දැන් මම මොකක් හරි ඔයා දකිනවා මේ හරිද පාරේම යන ගම ඔයා දකිනවා ඇඩ්වර්ටයිස්මන්ට් එක ඇඩ්වර්ටයිස්මන්ට් නෙමෙයි මම ඒකන වීඩියෝ එකක් ගේන්නම් ඇඩ්වර්ටයිස්මන්ට් කියන්නේ ඒක ලංකාවේම හදිච්ච වචනයක් ඇඩ්වර්ටයිස්මන්ට් නෙමෙයි හරි වචන ඉංග්‍රීසියේ ඇඩ්වර්ටයිස්මන්ට් කියන්න නැත්නම් ඇඩ්වර්ටිස්මන්ට් කියන්න හරිද හරි ඒක මම ඊළඟ වීඩියෝ එකේ මම මොනවද මේ ප්‍රොනන්සියේෂන් එරර්ස් කියලා අපි ලංකාවේ කරන අපි හදාගමු හිමීට ඉතින් මම කී හිටියේ දකින්නකොට ඒ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දකින්නකොට ඔයාලට පේනවා දන්නේ නැති ඉංග්‍රීසි වචනයක් තියෙනවා මොකක්ද කරන්න ඕන දැන් කාල ටෙක්නොලොජියා තියෙනවනේ හරි ගත්ත ෆෝන් එක ගියා chat gpt ගැහුවා ඩික්ෂනරිස් හොයලා ඉන්න ඕනේ නැහැ කේම්ස් ඩික්ෂනරි හොයන්න ඕනේ නැහැ කිලිම දෙන්න මේකේ මීනින් එක මට දෙන්න කියලා හරිද මීනින් එක මට දෙන්න නැත්නම් ඔයා කියන්න ඔයාට මේ මීනින් එකත් ඉංග්‍රීසි වලින් එන්නේ තේරෙන්නේ නැහැ හරි ඔයා දෙන්න ඒ මීනින් එක දෙන්න අවුරුදු 5ක් වයසෙති පොඩි ළමෙක්ට තේරෙන විදිහට මීනින් එක දෙන්න කියන්නකෝ එහෙම දෙන්න හරිද එතකොට තේරුම් ගන්න පුළුවන් ඒවත් ඉතින් තේරුම් ගන්න ඉංග්‍රීසි ඒක බා තමන්ගේ උත්සාහයක් තියෙනවනේ හැම දෙයකම ඒ ටිකක් තේරෙන්නේ නැත්නම් ඒක ඉතින් හොයන්න ගිහිල්ලා ඩික්ෂනරි එකකින් ගිහිල්ලා අරගෙන emotional damn it වචන ටික බලලා තේරුම් ගන්න කොහොමද වචන වල තේරුම ඊට පස්සේ මොකද්ද කරන්න ඕනේ ඒ වචනේ හැම වෙලෙම මනසේ ප්‍රැක්ටිස් කරන්න මේකට මේක තමයි කිව්වේ මේකට මේක තමයි කිව්වේ හරි දන්නේ නැති වචනයක් ගන්න හරි මේ ඇඩ්වාන්ස් වර්ඩ්ස් වලට යන්න එපා මුලින්ම නොදන්න අර අනිත් කට්ටියව කොර කරලා දාන්න ඕනේ මම යාව කොර කරලා දාන්න මේ වචනේ මම පට ගාලා දෙන්න ඕනේ කටින් එළියට කියලා එහෙම ගොන් එහෙම ඒ ලොකු වචන ඉගෙන ගන්න සාමාන්‍යයෙන් තමයි ඉංග්‍රීසි මට්ටමේ ඉන්න මට්ටම් ටිකක් තියෙනවනේ A1 A2 B1 B2 C1 C2 C2 හොඳම ලෙවල් එක. ඉතින් එහෙම තමන් ඉන්න මට්ටම තේරුම් ගන්න ඕනේ මම A1 A2 එහෙම ඕනේ නැහැ. තමන් බේසික් මට්ටමක නම් ඉන්නේ ලොකු වචන මුලින්ම ප්‍රැක්ටිස් කරන්න යන්න එපා. සාමාන්‍ය විදිහට වචන වල අර්ථය දැනගත්තම ඇති. ඉතින් අර මම මොකද්ද කිය හිටියේ මේ vocabulary එක දිනු කරගෙන ඒ බැට් කරන්න පුළුවන් විදිහන්නේ. ඉතින් වචන හරි ඕන දැන් බලමු. ජනේල ගෙන ගත්තා. හරි. now I'm going to touch the හරි. now I'm going to touch the window. හරි. ඔන්න කිව්වා. මොකද්ද? now I'm going to touch the window. මම අල්ලන්න යන්නේ. හරි. එකපාරට එනවා. when it is getting dark I have to close the window. Otherwise the mosquitoes will swarm into my room. After that what will happen? If mosquitoes swarm into my room I will get mosquito bites. Getting mosquito bites is going to be a dangerous situation for me because there are so many diseases that are caused by mosquitoes. So I have to worry
when mosquitoes swarm into my room, so now I have to close the window. Okay, when sun sets, it's necessary. My mom has told me that I have to close my window when it's getting darker. Otherwise, you'll get the otherwise you're not going to see your breakfast from tomorrow on. කොහොමද මම එකපාරට එහෙම කිව්වේ? මගේ හිතේ තියෙන දේවල් මොකද්ද ජනේලේ වහන්න ඕනේ. වැහුවේ නැත්තම් මදුරන. මදුරුව આવොත් එහෙම අපිට දැන් කොහොමද මට එකපාරට වචන එන්නේ? කොහොමද මේ දැන් ඔය හිතන හරි මදුරුව කාමරේ ඇතුළට එනවා. ඇතුළ ඉන් අපි ඉගෙනගෙන තියෙන ඇතුළ ඉන් කාමරයට එනවා. එනවනම් කම් මදුරුව නම් එන්නේ. කම්ද කියන්නේ පියඹලනවද ෆ්ලයි කියනවද රින්ගනවා කියනවද අපි මොස්කිටෝස් come into my room කියනවද fly into my room කියනවද තේරෙන්නේ නැහැ. හරිද? මොස්කිටෝස් came into my room I close the window අතීතයක් නෑ වර්තමානයක් නෑ අනාගතයේ කිසිම හඟවන ඉංග්‍රීසි භාෂාවේ ඒ මොඩල් verbsද ඒ be verbsද මුකුත් නෑ. හරිද? හැබැයි එහෙම තමයි අපි ඉංග්‍රීසි භාෂාව කතා කරන්න මුලින්ම පුරුදු වෙන්නේ. දැන් මොකද මම අර කිව්වේ swam into my room. swam කියන්නේ මොකක්ද? swam කියන්නේ ඉංග්‍රීසි verb එකක්. ඉංග්‍රීසි වචනයක්. swam verb එකම නෙමෙයි ඉංග්‍රීසි වචනයක්. වචනයක් කියලා හිතන්නකෝ. swam f w a r m swam swam into my room. කොහොමද? එතකොට දැන් ඔයාලා හිතනවා come කිව්වෙත් නෑ fly කිව්වෙත් නෑ. හරි ස්නීක් කිව්වෙත් නෑ. මුකුත් මම කිව්වේ නෑ වචන. මම කිව්වේ swam into my room. හොඳට ගැලපෙන වචනයක් හොයලා බලන්න. swam කියන්නේ මොකක්ද? ඔය වගේ ඒ මදුරු වෙනවට මැස්සෝ වෙනවට එහෙම කියන verb එකක්. swam කියන්නේ word එකක්. මේක දැනන් හිටපු නිසා නේද මම නිකන් අර ප්‍රොෆෙෂනල් විදිහට වගේ ඉංග්‍රීසි කතා කරන්න හොඳට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් කෙනෙක්. ඉංග්‍රීසි පොඩි කන්න ඉංග්‍රීසි කතා කරපු කෙනෙක් වගේ මෙයා ඉංග්‍රීසි කතා කරන්නේ. swam මම දන්නේ නැහැ නේ වචනේ. සරල වචනයක්. හැබැයි ඔයා කිව්වට එක දන්නේ නැහැ. swam into my room කියන්නේ මොකක්ද? swam කියන්නේ මොකක්ද? හරි swam කියන්නේ move anywhere in group. move anywhere in group. හරි in large numbers. හරි මොකක් හරි අරමුණක් වෙනුවෙන්. ඉතින් vocabulary මේ swam කියන එකේ තේරුම මම දැනන් හිටියනේ. swam කියන වචනේ මම දන්නවානේ. මෙහෙම එනවට කියන්නේ swam. මගේ ඔළුවට ආවා මම මේක ප්‍රැක්ටිස් කළේ තිබ්බ form මොකක්ද හරි. එකපාරට එනවා හරි form. ඇයි ප්‍රැක්ටිස්. wow ප්‍රැක්ටිස්. wow ප්‍රැක්ටිස්ම විතරයි මම මේක ප්‍රැක්ටිස් කරලා තියෙනවා. හරි. ඉතින් අන්න එකයි කියන්නේ පොඩි කාලේ දැන් ඔයා හරි සිංහලෙන් ඇතුළට එනවා කියලා හරි කියන්න පුළුවන් වුණා. තා පොඩි කාලේ පුරුදු වුණ නිසානේ. පොඩි කාලේ දැන් මේ භාෂාවේ ඒ වචන පුරුදු වුණා. පුරුදු වුණ නිසා තමයි කතා කරන්න පුළුවන් වෙන්නේ. පුරුදු වුණ නිසා. ඉගෙන ගත්තේ නැහැ. ඔයා පොඩි කාලේ දැන් භාෂාව ඉගෙන ගත්තේ නැහැ. පුරුදු වුණා. හරි ඉබේම අම්මා තාත්තා කෙනෙක් වහන් හිටියා. මේකට මොකක්ද කියන්නේ මේක මොකක්ද කියන්නේ දකින එකට එක එක වැරදි කතානේ අපි කිව්වේ. හරි. වඩා ගන්නාට මොකක් හරි වෙන වචනයක් කියන්නේ. හරි. වෙන වෙන එක එක අමුතු ඒ වචනනේ අපි කිව්වේ පොඩි කාලේ දා. වැරදි වචන කිව්වේ. හරි. වැරදින් හරි වචනයක් ඒකට අපිම හදාගත්ත වචනයක් හරි දාලා අපි ඒ අදහස ප්‍රකාශ කරන්න උත්සාහ කරා. අන්න ඒකයි කියන්නේ වචන කියන එක දැනගන්න මේකේ ඕන විදිහට බැට් කරන්න පුළුවන් ඕන විදිහට සෙල්ලම් කරන්න පුළුවන් වචන ඉගෙන ගන්න පුළුවන් තරම් වචන ඉගෙන ගන්න දවසට වචන 5 ගන්නවත් ඉංග්‍රීසි හොඳට ඉගෙන ගන්න දකින හැමදේම ඉංග්‍රීසියෙන්ම කියන්න ගන්න. හරි think in English. ඔන්න මම ඊළඟට කියනවා how to think in English. හරි මේ ට්‍රාන්ස්ලේට් කරන එකේ නවත්තන්න මේ ට්‍රාන්ස්ලේට් කරන මේ බැරිය එක කඩලා දාන්න පාදක වෙන්න හොඳම දේ තමයි think in English. ඉංග්‍රීසියෙන්ම හිතන එක. ඉංග්‍රීසියෙන්ම හිතන්නේ කොහොමද? හරි ඉතින් මම මේ කතා කරන ට්‍රාන්ස්ලේට් කරන නවත්තන ක්‍රම ටිකක් ගැනනේ. ඉංග්‍රීසියෙන්ම හිතන්නේ කොහොමද කියන එකට මම මේ වීඩියෝ එකක් අනිවාර්යයෙන්ම ගේන්නම් ඔයාලට. එහෙනම් මතකයි මොකද්ද කරන්න ඕනේ? හැම වෙලේම vocabulary ඔළුවේ තියාගන්න පුළුවන් තරම් වචන ඉගෙන ගන්න. තවදුරටත් ඉස්සරහට යන කැමති කටට මම තව ට්‍රික් එකක් දෙන්නම්. verbs වෙනුවට phrasal verbs ඉගෙන ගන්න. verb දන්නවනේ verb කොහොමද දන්නවා සරල verbs ඉගෙන ගන්නවා. phrasal verbs ඉගෙන ගන්න. හරි? phrasal verbs ඉගෙන ගන්න. ගොඩක් දේවල් break ගත්තොත් එහෙනම් break කියන්නේ කඩනවා. ඒතර break down කියන්නේ මොකද්ද? break out කියන්නේ මොකද්ද? break into කියන්නේ මොකද්ද? take ගත්තොත් take off, take in, take up, take on, pick ගත්තොත් pick up, pick on, picking up ඔය වගේ එහෙම කොහොමද ඒ වගේ ගොඩක් අර්ථයන් එක් රැස් වෙන්නේ කොහොමද එක වචනකින් ඒ වගේ phrasal verbs උත් ඉගෙන ගන්න. මම කියලා දෙන්න මගේ වැඩසටහනක් යනවා YouTube එකේ. මේ තාම ඒක ඕගනයිස් කරනක මම ඉන්නේ. දවස් ගානේ වචනයක් ඉතා අත්‍යවශ්‍ය වචන මම ඔයාලට YouTube හරහා ලබා දෙනවා. තේරුමත් සහිතව කොහොමද යූසේජ් එක ඔක්කොම ලබා දෙනවා. අපි ඉස්සරහට යන්නේ කොහොමද ඉංග්‍රීසි භාෂාවත් එක්ක මේ ට්‍රාන්ස්ලේට් කරන එක නවත්තලා හරි කෙලින්ම ඉංග්‍රීසියෙන් කොහොමද දෙයක් කරගන්නේ? vocabulary එක තමයි ලොකුම key එක. පුළුවන් තරම් ඉංග්‍රීසි වචන ඉගෙන ගන්න. ඕන ගේමක් ගන්න පුළුවන්. grammar ටික පොඩ්ඩයි අවශ්‍ය වෙන්නේ. ඒකෙන් කියන්නේ grammar ඉගෙන ගන්න එපා. grammar සම්පූර්ණ ඉගෙන ගන්න ඕනේ නැහැ කියලා. ඉගෙන ගන්න. ඉගෙන ගත්තත් ඔයා grammar expert කෙනෙක් වුණත් ඔයාලට කතා කරන්න බෑ නම් වැඩක් නැහැනේ. ඉංග්‍රීසි කියන්නේ භාෂාවක්. භාෂාව
හසුරුවන්න ඕනේ කටින්. හරි ඔළුවේ තිබ්බත් ඔළුවේ ප්‍රොසෙස් කරන හැමදේම ඔයාලට හොඳට ඔළුවෙන් හිතන්න කරන්න පුළුවන්. හැබැයි කටින් ඒ වේගයෙන්ම එන්නේ නැත්නම් එළියට. ඒ වේගෙම ඕනේ නැහැ. යම් කිසි මට්ටමක වේගයකින් එළියට එන්නේ නැත්නම් ඒක කතා කරනවා කියන්නේ ෆ්ලෝ එකේ අර as slow as molasses වෙලා වැඩක් නැහැ නේ. යම් කිසි වේගයකට එන්න ඕන. යම් කිසි you have to speak English අර optimum pace. හරි ඒ ස්පීඩ් එකක් තියෙන්න ඕනේ. ඒ ස්පීඩ් එක හදාගමු. වචන ඉගෙන ගමු. වැඩසටහන් වලට ජොයින් ලා ඉන්න. YouTube එකේ subscribe කරලා තියාගන්න. අපි ට්‍රාන්ස්ලේට් නොකර ඉංග්‍රීසි කතා කරන්න පුරුවෙමු. මේක ලේසි වැඩක්, සරල වැඩක්. ඉංග්‍රීසි අපි හැමෝටම ඉගෙන ගන්න පුළුවන්. ඉංග්‍රීසි හැමෝටම කතා කරන්නත් පුළුවන්. විශේෂම දේ ඉංග්‍රීසි කතා කරන කෙනා හම්බෙමු. ඉංග්‍රීසියෙන් හිතන්න කොහොමද how to think in English කියන topic එක යටතේ මම ආයෙත් ඔයාලා හම්බෙනවා. මම ආකාශ රූපසිංහ. subscribe කරලා තියාගන්න. කමෙන්ට් කරන්න ඔයාලට මතක විශේෂ අවස්ථාවක් තියෙනවා නම් මේ වගේ share කරලා ඉංග්‍රීසි දැනුම බෙදා ගන්න. ඉංග්‍රීසි පුහුණුව ලබා ගන්න කැමති කට්ටිය join වෙලා ඉන්න subscribe කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එකේ නම් හම්බෙමු. සුබ දවසක්.